යුගයක් නිමවෙද්දී යුගයක් ඇරෙමිද්දී කාලින් කාලෙට මේ සම්බුද්ධ ශාසනයේ උතුම් ධර්මය ප්‍රචලිත කරන්න තාරුණ්‍යයේ හදවත් අවදි කළ හැකි ධර්ම ප්‍රචාර කටයුතු සඳහා උතුම් යතිවරයින් පහළ වනවා. එවන් උතුමන් වහන්සේ නමක් විදියට කන්තෝරුවේ සිරිදම්ම හිමිව සිටිය හැක. මන්දියත් බුද්ධිමත් හිතවතුනි මදක් කල්පනා කර බලන්න. තාරුණ්‍යයේ හදවත් වියකී යන මොහොතක නිකලෙස් ශ්‍රී සද්ධර්මය හදවතටම කතා කළ හැකි පුණ්‍යවන්තයෙක් ලෙස වර්තමානයේ මහඟු තැනක් හිමි කරගන්නේ කන්තෝරුවේ සිරිදම්ම හිමි පිණිති හිමියනි. සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ධර්ම ප්‍රචාරයෙන් ප්‍රචලිත කරන්නට පිණිති ඇත්තන්ව අවදි කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙත්වා. සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් වැජවේවා. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බැහැ.